ඔන්න වැඩ ගොඩකට පස්සේ අද ඔන්න ඔයාලට මැජික් එකක් ගැන පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම සති 3කින් ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් මැජික් එකක්. ඊට කලින් මගේ channel එකට ඔයාලා අලුත් නම් subscribe කරලා එකතු වෙන්න කියලා මම invite කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මම පර්සනලි යූස් කරලා මට සති 3ක් ඇතුළත හොඳම රිසල්ට් එකක් දීපු ප්‍රොඩක්ට් එකක්. ඒක තමයි මේ saffron gel එක. මේක මැනුෆැක්චර් කරන්නේ Shallow brand එකේ. සාමාන්‍යයෙන් මම Shallow brand එකේ කිසිම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කළා නැහැ. හැබැයි මම Instagram එකේ උඩපල්ලෙහාට යද්දි තමයි මේ ප්‍රොඩක්ට් එක ගැන දැනගත්තේ. මේක saffron gel එකක් නිසා. ඒ වගේම තමයි මේක ගොඩක් එක්ස්පෙන්සිව් නැති නිසා මට හිතුණා මේක පොඩ්ඩක් try කරලා බලන්න. හැබැයි ඒ try කරපු එක ගොඩක් හොඳ වුණා. මොකද මගේ මූණට හොඳ ග්ලෝ එකක් ඒ වගේම කලර් අප් එකක් සති 3ක් වගේ කාලයක් ඇතුළත මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන්නේ පැකේජින් එක. මේක පොඩි පැකේජින් එක. ඒතකොට මේක වෙන්නේ රුපියල් 200යි. ඒ වගේම තමයි මේකේ බොටල් එකකුත් එනවා. ඒක නම් මං හිතන්නේ 975ක් විතර වෙනවා. ඉතින් මේ තියෙන්නේ මේක ඔයාලට මේ විදිහට තමයි එන්න පැකේජින් එක. ඒ වගේම තමයි මේකේ ලයිට්නින් ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. ඉක්මනටම අපේ හැමට ඇබ්සෝබ් කරගන්නවා මෙන්න මේක. ඒ වගේම තමයි මේකෙන් එහෙම ලොකු සැර සුවඳක් එන්නේ නැහැ. මේ සුවඳට ආස හිතෙනවා මම මේක පාවිච්චි කරපු විදිහ ඔයාලට වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් ඔයාලා මේක පාවිච්චි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලාත් මම අල්දරේ මතක් කරනවා. ඉතින් කියන්න ඕනේ මම මේක පාවිච්චි කරන දවස්වල මගේ මූණේ කිසිම ඇක්ටිව් ඇක්නි එකක් තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මූණ වොෂ් කරලා ඉවරට මම කරන්නේ මගේ අයිස් කියුබ් එකෙන් මගේ මූණට හොඳ බ්ලඩ් සර්කියුලේෂන් එකක් කරන් දෙන එක. මම මේක මගේ පිම්පල් තිබ්බ දවස්වල ඉඳන්ම කරන දෙයක්. ඒක මට හොඳ රිසල්ට් එකක් දීපු දෙයක්. ඒ වගේම තමයි මේකෙන් ඇත්තටම හැම ග්ලෝ වෙනවා. මම මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ saffron gel එක අරගෙන ඒකෙන් ඇති ප්‍රමාණයට චූටි ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මුළු මූණටම ඇප්ලයි කරලා ඒක හොඳට මසාජ් කරගන්නවා. මම මෙන්න මේ විදිහට තමයි මේ සති 3ටම මගේ මූණ මොයිස්චරයිස් කරගත්තේ. කිසිම වෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරේ නැහැ. හැබැයි ඇත්තටම ඒ ක්‍රමය අපතේ ගියෙත් නෑ. මට හොඳ විසිබල් රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වුණා. සතියකින් වගේ නම් බලා ගන්න බැරි වුණා. හැබැයි සති 3-4ක් විතර යද්දි හොඳ රිසල්ට් එකක් මට පෙනුණා. ඉතින් මම වීඩියෝ එකේදී කිව්වනේ මේකෙන් අපේ ස්කින් ටෝන් එක කලර් අප් වෙනවා කියලා. ඒකෙන් කියන්නේ ෂේඩ් 4ක් 5ක් කලර් අප් වෙනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඔයාට තියෙන ස්කින් එක එකක් දෙකක් ෂේඩ් වගේ ඉස්සරහට එයි. ඒ වැරෙන්න ලොකු සුදක් නම් එන්නේ නැහැ. හැබැයි එන පාට ලස්සනයි. මොකද මම ඒක එක්ස්පීරියන්ස් කරා. ඒ වගේම තමයි මම මේකට කලින් මගේ මූණ ඩබල් ක්ලෙන්ස් කරගත්තා. ඒකට මම පාවිච්චි කරේ Vivea brand එකේ එන ක්ලෙන්ස් එක. ඔයාලට මම පාවිච්චි කරපු විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේක face and body දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ඩිරෙක්ට් මේක පාවිච්චි කරන්න බයයි වගේ නම් ඔයාලා පාවිච්චි කරන face moisturizer එකට නැත්නම් body lotion එකට මේකෙන් චුට්ටක් mix කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට කියන්න බෑනේ ප්‍රොඩක්ට් එක මට රිසල්ට් එකක් තිබ්බට ඔයාලට රිසල්ට් එකක් තියෙයිද කියලා. ඒ හින්දා ඔයාලට පුළුවන් මේක ස්මෝල් පැකේජින් එක වරම් පාවිච්චි කරන්න. මොකද 150ක සම්භාවිතාවයක් ප්‍රොඩක්ට් එකකින් රිසල්ට් එකක් තියෙනවා වගේම ඒක නැති වෙන 150ක සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඒක ස්කින් ටෝන් එක ස්කින් එක ප්‍රොඩක්ට් එකට රියැක්ට් කරන විදිහ ඒවා අනුව ඉතින් රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන්. මට වඩා වැඩි රිසල්ට් එකක් තියෙන්නත් පුළුවන්. රිසල්ට් එකක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරනවා නම් මෙයාලා මෙන්ෂන් කරලම තියෙනවා දවසට දෙවරක් පාවිච්චි කරපුවම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. මමත් එහෙම තමයි පාවිච්චි කරේ. ඉතින් ඔයා අවුවේ යනවා නම් අනිවාර්යයෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ප්‍රොඩක්ට් එකේ ස්කින් එකට ඇප්ලයි කරාට පස්සේ හොඳට මසාජ් කරන්න. ඒ කියන්නේ හොඳට සොෆ්ට් විදිහට මසාජ් කරන්න. මොකද ඒකෙමුත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ගාලා සති 3ක් විතර යද්දි ඔයාලට හොඳ වෙනසක් මූණේ පේයි. ඉතින් මං හිතනවා මේ රිවිව් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද මං දැක්ක ගොඩාක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේක මෙන්ෂන් කරලා තියෙනවා යාළුවගේ ස්කින් කෙයාර් රූටින් එකේ. ඉතින් මමත් හිතුවා මේක පොඩ්ඩක් try කරලා බලන්න කියලා. ඉතින් මට හොඳ රිසල්ට් එකක් තිබුණා. ඉතින් ඔයාලා කැමති නම් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. try කරලා බලලා හොඳ රිසල්ට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් මගේ කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.